Hey, ජංගි ප්‍රේමරත්න අපි මෙච්චර දවසක් ඉවසන් හිටියට තමුසේ හිතන්න එපා අපි තමුසේ වගේ පාකයෙක් කියලා. මොකද තමුසේ යුද හමුදාවේ හමුදා මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය අධ්‍යක්ෂක වගේ තනතුරු හිබ වෙච්ච මාධ්‍ය සදාචාරයන් නොදන්න මල් පොන්නයෙක් කියලා. තමුසගේ ඔය 2.50 දස්බින් චැනල් එකම තමයි සාක්ෂිය. ජංගි ප්‍රේමරත්න තමුසේ බොන්නේක් කියලා අපි දැනගත්තේ 1993 දී. ගෑනුන්ගේ පාවිච්චි කරපු පෑන්ටි වල සුවඳ බල ආතල් ගන්න විකෘති ලිංගික ආශාවන් තියෙන මානසික ලෙඩෙක් තමුසේ. තමුසෙට ඒ ලෙඩේ හැදුණු විදියෙන්ම අපි දැන් පටන් ගමු. මූඩමේ විකෘති ලිංගික කාමාශාව ඇති වෙන්නේ දෙවන ලුතිනල් කාලේ කාලතුවක්කු රෙජිමේන්තුවේ බොම්බඩියෝ සාජන්ලා පුකේරපු හින්දා කඩට දීපු හින්දා ගල් කපපු හින්දා කියලා හැමෝම දන්නවා. සුදුවට බෝලේ වගේ ඉඳන් රෑ බංකර් වලට විසිට යද්දි ඇවිද ගන්න බැරුව කකුල් දෙක ඈත් කරගෙන තමයි උදේට කාමරේට එන්නේ. මූඩමේ විකෘති ලිංගික කාමාශාව ඇති වෙන්නේ ඒ කාලෙමත් නොවේ. ඉස්කෝලේ යන කාලෙත් කැඩෙට් රූම් එකේ ඒ වගේම දේවල් ඒ හැටියටම මූට වුණා. මේ තියෙන්නේ ඒකට හොඳම උදාහරණය. බලන්න මේ ලිපිය 1993 මාර්තු මාසේ 23 වෙනිදා රත්මලාන ගුවන්තොටුපොළේදී පෑන්ටි 18ක් එක්ක ඇන්ටනෝ ගුවන් යානයට මැනිෆැක්ස් වෙන්න කලින් තමුසේගේ බෑග් එක චෙක් කරද්දී පාවිච්චි කරපු ගඳ ගහන පෑන්ටි 18ක් එක්ක බෑග් එක තියලා බෑග් එකේ තිබිලා මාට්ටු වෙලා යාපනයේ යන්න හිටපු තමුසේව අංගොඩ යවුව මතකද? මේ සාක්ෂි දැන් තමුසේ එයාෆෝස් කමාන්ඩර් ගාවට ගිහිල්ලා දෙකට නැමිලා කටට ගත්තත් මේ ලියුම හංගන්න බෑ. එහෙම දෙයක් උනේ නෑ කියලා ලියුමක් ගත්තට තමුසෙට හමුදාපති වෙන්නත් බෑ. මතක නැත්තම් මතක් කරලා දෙන්නම්. තමුසේ කපිතාන්වරයෙකු හැටියට වවුනියාවේ 130න් ගත් පොසිෂන් එකක වවුනියාවේ 130 ගන් පොසිෂන් එකක ඉඳිද්දී රෑ 9ට ස්ටෑන්ඩ් 2 ඉවර වෙලා කාන්තාබල කායේ කෙල්ලෝ ටික බිලට් එකට ගියාට පස්සේ වැලේ තිබුණු ජංගි උස්සන්න ගිහිල්ලා තමුසේව බඩුත් එක්ක අල්ලගත්තා නේද? එතන ගාඩ් එකට හිටපු කෙල්ලෝ දෙන්නෙක් අයියෝ ඒ කෙල්ලෝ කෑ ගහද්දි අනිත් කෙල්ලොත් ඇවිල්ලා එතන හිටපු දෙවන ලුතිනල් වර්ය කස්තුරියාරච්චි බ්‍රිගේඩ් කමාන්ඩර්ට රිපෝට් කරාට පස්සේ ආයි තමුසේ යවුවා යුද හමුදාවේ මනෝවෛද්‍ය මොනරාගල ගාවට. මතකද? බොරු නම් අහගන්න පුළුවන්. අන්න ඉන්නවා මනෝවෛද්‍ය මොනරාගල හමුදා රෝහලේ. තමුසේ හමුදාවේ ප්‍රගමනය හදාගත්තේ ගෑණිව අපයෝජනය කරලා. ඒ සම්බන්ධ කටයුතු අමුතුවෙන් කියන්න ඕනේ නෑ. තමුසේ දියතලාවේ ජේෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනයේ පිටිපස්සේ තමුන්ගේ ගේ හදලා ඒ කාලේ ඉඳලා ඒ නිවාඩු නිකේතනයේට හමුදාවේ ලොක්කෝ ආවම කොළඹ ඉඳලා උන්ට කතා කරලා විලිලැජ්ජාවක් නැතුව තමුසේගේ ගෑණි විතරක් ඉන්න ඒ ගෙදරට ඒ මිනිස්සු යවලා ගෑණිව දීලා ප්‍රොමෝෂන් ගත්තු විදිය, තමුසේගේ දූෂණ වහගන්න කේස් ටික අයින් කරගත්තු විදිය, ෆයිල් ටික ක්ලියර් කරගත්තු විදිය අහගන්න පුළුවන්. හොඳම කෙනා තමයි අධිකාරී. මොකද ඒ අධිකාරීවරයා උඹේ ගෑණිට ගහන බව අපි දන්නවා. ඒ නිසාමනේ ඌව දියතලාවේ ගෙනල්ලා ගොවි පොළක් බාර දුන්නේ. එහෙම ගෙනාවේ ඒ අධිකාරීව තනකොළ කවන්න නෙවෙයි කියලත් අපි දන්නවා. උඹේ ගෙදර ඉන්න එළ ගවයාට එහෙම නැත්තම් එළ වැස්සිට පුන්නක්කු කවන්න කියලා අපි දන්නවා. තමුසේගේ ගෑණිටත් තියෙන්නේ එසේ මෙසේ කුලප්පුවක් නෙවෙයිනේ. වත්ත වඩේට දෙනවට වඩා එකෙකුට දෙන එක අවුලක් නෑ කියලා හවුලේම ගේම ගහපුව අපි ඉස්සරහට කියන්නම්. ලස්සනම වැඩේ තියෙන්නේ ඒක නෙවෙයි.
අර තමුසගේ ගෑනිට ගහන තුෂාර අධිකාරි මිනීමෙරුම් මරණ පරීක්ෂණ වාර්තාවත් එන්න කලින් සීෝ එක දුන්නා. නැත්තන් ගෑනි කියලා ගෙදර පැත්ත බලාත එන්න එපා කියලා උඹට. ඒක දුන්නේ ගෑනිගේ කීමට බව අපි දන්නවා. එහෙම දුන්නේ නැත්තම් උඹට පැත්ත බලාත එන්න එපා කියලා ගෑනි කිව්ව බවත් අපි දන්නවා. ඇත්තටම ඌ කොහොමද සීෝ කරන්නේ? හමුදාවේ බයිසිකල් වලින් තෙල් බාලා හොර ගෑනිගේ වාහනේට ගහලා තියෙනකොට ඒ වගේම කාන්තා සෙබලියන් දෙදෙනෙක් දූෂණය කරලා හඬපට තියෙනකොට හමුදා සෙබලෙක් මරලා මිනීමෙරුම යට ගහන්න ගහපු හඬපට තියෙනකොට කඳුර ඇතුලේ අයිස් කියන මත්ද්‍රව්‍ය තිබිලා ඒවා මාට්ටු වෙනකොට නිලධාරීන් සහ සතු නිලයන්ට පහර දීලා ඉන්නකොට ඇත්තටම කියනවා නම් මූ මොනවද කරලා නැත්තේ? අන්තිමට උඹේ ගෑනිටත් හොරමිනියා වෙච්චි එකා නේද මූ? අර මේජර් දිසාන්ති මෙන්ඩිස් තමුසේ බනාගොඩ ආරක්ෂක සේනා මූලස්ථානයේ BGS වශයෙන් හිටපු කාලේ ඒ බඩුව SO1 ඒ ගෑණි අද අඳින පෑන්ටිය පහේ කවරක දාලා තමුසෙට අනිත් දවසේ ගෙනල්ලා දෙනවා. බොරු නම් නැහැ කියනවා. අපි ඒ බව දන්නවා. ඒ ගෑණි ඒ සම්බන්ධව කියන හඬපටයකුත් අපි ගාව තියෙනවා. ඒකත් අපි දාන්නම්. තමුසේ ඒ බඩුව ඇඳන් හිටපු පෑන්ටිය කෝටස් එකට අරන් ගිහිල්ලා ඉඹලා ලෙවකාලා ගුලි කරලා තුල් කරගෙන බුදියන් ඉඳලා ඊට පහු දවසේ උඹ ආයි ගෙනල්ලා දෙනවා. ඇත්තටම උඹට විලි ලැජ්ජාවක් නැද්ද ඕයි? අන්තිමට කේස් එක දුරදිග ගිහිල්ලා ඒකගේ නුගේ කොට ගෙදර අස්සෙත් රින්ගන්න ගියා. ඒ ගෑනිකේ යා ෆෝස් එකේ මිනිහට මාට්ටු වෙලා නුගේ කොට යට ඇඳුමින් දිව්වේ උඹ නේද? උඹේ දිව්වේ ඇඳුම් ඇඳ පාර දිගේ අන්තිමට නුගේ කොට ගෙවල් තියෙන ගෑනිට හමුදාවේ මැනීන් කෝටස් එකේ ගියක් බලෙන් අරන් දුන්නා. ආමි බෝඩ් එකෙන් කෝටස් දෙන්න බෑ කිව්වාම මූම ලිව්වා අම්මට සිරි ලියුමක්. ඒ ගෑනිට කියලා තමන්ගේ සමියා විවිධ පුද්ගලයන් අරන් ඇවිල්ලා ඇය සමග ලිංගිකය එක් වෙන්න කියනවාය කියලා මේ මේජර් දිශාන්ති මෙන්ඩිස් සමග යහන්ගත වීමට මේක ගහන ප්ලෑන් හම්බෝ. ආමි එකෙන් එලවන්න හිටිය මේ මේජර් දිශාන්ති මෙන්ඩිස් කියන ගොම් බඩුව අන්තිමට මේ පරයා ලුතිනල් කර්නල් නිලයට පත් කරා. අපි මේ කියන්නේ බොරු නම් හොයලා බලන්න පුළුවන්. මේ මොහොතේ මේකගේ කෝඩස් එකට ගියත් පාවිච්චි කරපු පෑන්ටියට ඇඳුම් මල්ලක් පුරෝලා හොයාගන්න පුළුවන්. ජනාධිපතිතුමා ඔන්න දැන් මේ විකෘති ලිංගික මනෝභාවයක් තියෙන නපුස්සක මේජර් ජෙනරාල් ජංගි ප්‍රේමරත්නව ස්වච්ඡාබල සේනා මූලස්ථානයේ අධිපති කරන්න යනවා. මේ යකාව එතනට නෙවෙයි. මේ යකා සුදුසු අංගොඩ කාන්තා මන්ද බුද්ධික ඒක